මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා අද සාරේ මිල ගන්නවා ටෙක් විත් ප්‍රමෝද් YouTube channel එකෙන් ගිහලා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මිඩ් රේන්ජ් බජට් එකට ෆෝන් එකක් ගන්න ඉන්න ඔයාලා දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Redmi Note 15 5G එකක් ගන්නවද එහෙම නැත්නම් Samsung Galaxy A26 5G එකක් ගන්නවද කියන එක. ඒක පැත්තකින් මෙගාපික්සල් 108ක කැමරා එකක් වගේම කර්ව් ඩිස්ප්ලේ එකක් සහ watt 45ක fast charging එකක් එක්කෙන Redmi. අනිත් පැත්තෙන් IP67 water resistance වගේම glass back එකක් සහ අවුරුදු 6ක OS updates ලැබෙන Samsung. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ ෆෝන් දෙකේම ඩිස්ප්ලේ performance කැමරා බැටරි සහ software support එක සම්පූර්ණයෙන්ම කම්පෙයාර් කරලා බලමු. ඔයාගේ සල්ලි වලට වැඩි මොඩල් මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනගන්න ලැබෙයි. channel එකට අලුත් නම් දැන්ව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මුලින්ම අපරෝ මේ දෙකේ ඩිසයින් එක සහ අතර දැනෙන ෆීලිං එක මොනවා වගේද කියලා. ඉතින් Redmi Note 15 5G එකේ තියෙන්නේ 3D curved ඩිසයින් එකක්. මේක මිලිමීටර 7.35ක් තරම් ගොඩක්ම සීන්. බර්ග්‍රෑම් 178ක් විතරයි. ඒ නිසා අතට ගත්තාම ගොඩක් ස්ලිම් වගේම ප්‍රීමියම් ෆීල් එකක් අතර දැනෙනවා. මේකට IP66 dust and water resistant එකක් ලැබෙනවා. අනිත් පැත්තෙන් බලුවහම Samsung A26 එකේ පිටිපස්සට Gorilla Glass Victus Plus premium glass එකක් භාවිත කරලා තියෙනවා. හැබැයි Redmi එකට වඩා බරින් වැඩි. ඒ කියන්නේ මේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් බර ග්‍රෑම් 200ක් විතර යනවා. Samsung එකේ තියෙන ලොකෝම වාසිය තමයි මේකට ලැබෙන IP67 water resistance එක. ඒ කියන්නේ වතුර කිලුණත් ඔයාගේ ෆෝන් එක ආරක්ෂා වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ස්ලිම් ඩිසයින් එකකට සහ අතට සැහැල්ලු බවට කැමති නම් ඔයාලට පුළුවන් Redmi Note 15 5G එකට යන්න. ඒ වගේම build protection එක සහ water resistance එකට මුල් තැන දෙනවා නම් ඔයාලට පුළුවන් Samsung A26 5G එකට යන්න. දැන් බලමු මේ ෆෝන් දෙකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. ඇත්තටම කිව්වොත් ෆෝන් දෙකේ 120Hz smooth refresh rate එකක් තියෙනවා. ඉතින් Redmi Note 15 එකේ ඩිස්ප්ලේ එක අඟල් 6.77ක් වගේ full HD AMOLED curved display එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ nits 3200ක peak brightness එකක් තියෙන නිසා තද අවුවේ වුණත් ඩිස්ප්ලේ එක ඉතාමත් පැහැදිලි. Samsung A26 එකේ ඩිස්ප්ලේ size එක වෙන්නේ අඟල් 6.7ක් වගේ. ඉතින් මේකට super AMOLED ඩිස්ප්ලේ එකක් එනවා. ඉතින් Samsung වල AMOLED color සාමාන්‍යයෙන් ගොඩක් natural සහ sharp වෙනවා. Redmi එකේ curved display එක නිසා premium look එකක් එනවා වගේම multimedia බලන්නත් ගොඩක් ලස්සනයි. Samsung එකේ flat display එකට කැමති අයටත් ඒක හොඳ choice එකක්. අපි දැන් මේ ෆෝන් දෙකෙන් performance ගැන කතා කරොත් Redmi Note 15 එක බලගන්නේ Snapdragon 6 Gen 3 කියන chipset එකෙන්. ඒ වගේම Samsung A26 එකේ තියෙන Exynos 1380 කියන chipset එක. Daily usage, social media වගේම normal gaming වලදී ෆෝන් දෙකෙන්ම smooth performance එකක් බලලා බලා ගන්න පුළුවන්. software updates මොනවා වගේද? ඉතින් මෙන්න මෙතන තමයි Samsung ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා ඔයාලට දැනගන්න පුළුවන්. මොකද Samsung A26 එකට අවුරුදු 6ක් යනකම් OS updates හම්බ වෙනවා. ඒත් Redmi එකට හම්බෙන්නේ අවුරුදු 4ක් යනකම් විතරයි. ඔයා ෆෝන් එක අවුරුදු 5-6ක් එක දිගට පාවිච්චි කරන්න හිතන් ඉන්නා නම් Samsung One UI එක සහ ඒකේ long term support එක ඔයාලට ගොඩක්ම වටිනවා. ඉතින් මේ දෙකේ කැමරා එක පැත්තට ගියොත් Redmi Note 15 5G එකේ main කැමරා එක විදිහට මෙගාපික්සල් 108ක කැමරා එකක් වගේම මෙගාපික්සල් 8ක ultra wide සහ මෙගාපික්සල් 20ක selfie කැමරා එකක් හම්බ වෙනවා. ඉතින් Samsung Galaxy A26 එක පැත්තට ගියොත් මේකේ main කැමරා එක විදිහට මෙගාපික්සල් 50 කැමරා එකක් වගේම ultra wide කැමරා එක විදිහට මෙගාපික්සල් 8ක සහ මෙගාපික්සල් 2ක macro cam එකක් වගේම මෙගාපික්සල් 13ක selfie cam එකකුත් එනවා. Redmi එකේ මෙගාපික්සල් 108 lens එක නිසා zoom කරද්දී details ගොඩක් වැඩි. photos වල colors ගොඩක් pop up වෙනවා. ඉතින් Samsung A26 එකේ තියෙන්නේ මෙගාපික්සල් 50ක කැමරා එක. ඉතින් මේකෙන් ගොඩක් natural skin tone සහ accurate colors ලැබෙනවා. විශේෂයෙන්ම night mode සහ front selfie photos වලදී Samsung එකේ images processing එක ගොඩක් ස්වභාවිකයි. ඉතින් මේ දෙකේ බැටරි මොනවා වගේද? බැටරි සහ charging පැත්තේ මේ ෆෝන් දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මොකද Redmi Note 15 5G එකේ එන්නේ mAh 5520ක ලොකු බැටරි එකක්. ඒ වගේම box එක ඇතුළේම watt 45ක fast charger එකකුත් ලැබෙනවා. ඉතින් මේ charger එකෙන් ඔයාලට පුළුවන් විනාඩි 25ක් යද්දී ඔයාගේ ෆෝන් එක 150ක් charge කරගන්න. Samsung A26 එකේ තියෙන්නේ mAh 5000ක බැටරි එකක් විතරයි. ඒ වගේම මේකට support කරන charging capacity එක වෙන්නේ watt 25. ඉතින් හොඳම දේ තමයි Samsung box එකේ charger එකක් ලැබෙන්නේ නැහැ. ඒකට ඔයාලට වෙනම සල්ලි ගෙවන්න. අවසාන වශයෙන් ඔයා ගන්න ඕනේ මොකද්ද? ඉතින් ඔයා මේ දේවල් බලනවා නම් ඔයාලට ගන්න ඕනේ Redmi Note 15 5G කියන එක. ලස්සන curved display එකකට සහ nits 3200ක brightness එකට කැමති නම් වගේම පෙට්ටිය ඇතුළේම fast charge එකක් එක්ක ලොකු බැටරියක් ඕන නම් මෙගාපික්සල් 108ක high resolution කැමරාවක් සහ slim lightweight design එකක් ඔයා හොයනවා නම් ඔයාලට ගැලපෙන ඩිවයිස් එක තමයි Redmi Note 15 5G එක. ඒ වගේම ඔයා IP67 water resistant සහ glass back build එකකට මුල් තැන දෙනවා නම්
අවුරුදු 6ක් වගේ දීර්ඝ කාලයක් software updates අවශ්‍ය නැහැ. වගේම natural photos සහ Samsung brand trust එකට ඔයා කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ Samsung Galaxy A26 5G කියන එක. මේ ෆෝන් දෙකෙන් වැඩිම කැමති එක මොකද්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යාළුවන් අතර මේ වීඩියෝ එක share කරන්න. තවත් මේ වගේ වීඩියෝ එක බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම Tech with Pramod ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.